මේකත් අපි ටික කාලයකට කලින් ගිය ගමනක්. ඉමාෂාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නයි තව අපිට කතා කරගන්න ගොඩාක් දේවල් තිබුණා. ඒක නිසා මමයි තරුක්ෂී ඉමාෂායි ගියා ගර්ල්ස් ඩේට් එකක්. So this is me pretending I'm already a famous vlogger. අපි තුන්දෙනා එකට හම්බ වෙන්නේ කීයටද කොතනදද ඔය ඔක්කොම ටික කතා කර කර තමයි මම පාරේ ආවේ. නිකම් මං කිව්වේ නැත්නම් මගෙන් කමෙන්ට් කර කර හයි වගේ. අයියෝ I hate this celebrity life. We are on a nice date. මම හැව්ලොක් වලට එනකොට ඉමාච් ඇවිත් හිටියා. අනිත් කෙනා තරුක්ෂි නෙමෙයි. ඒ සමාධි. එයා යනවා පස්සේ. අපි කොච්චර කාලෙකින් ඉඳන්නේ හම්බුනේ? Long time. Valentine කියනත් long Valentine කවද්ද අපිට තිබ්බේ? තරුෂි ගෝ කරා අපි ඇවිත් ටික වෙලාවකින් තරුක්ෂිත් ආව මෝල් එකට. පස්සේ මාෂට ඉතින් කොයි වෙලෙත් ඇඳුන්නේ නැහැ යාට. ඊට පස්සේ එයා ඇඳුමක් ගත්තා. ඔන්න අපි තුන්දෙනා තමයි අද ඩේට් එක යන්නේ. තරුක්ෂි මමයි මාෂයි. අපි මුලින්ම ආවේ ලස්සන කැෆේ එකකට. කැෆේ ආකේඩියා. ඩේට් එක ගියේ ජූන් 9. හිමාෂාගේ බර්ත්ඩේ එක තිබ්බ ජූන් 8. ඒක නිසා මම අකට කියලා කේක් එකක් හදාගත්තා. ගෙදර ඉඳන් කේක් එක කොච්චර හොඳට අරන් ඇවිල්ලාද කිව්වොත් කේක් එකේ පැත්තක අයිසින් තිබි බිම. ග්‍රේඩ් 6 වල ඉඳන් A level වෙනකම්ම මගේ ළඟම යාළුවෝ විදියට හිටියේ මගේ ගර්ල්ස්ලා පස් දෙනානේ. එතකොට එකම සෙට් එක. මං හිතන් හිටියේ මට අලුතෙන් යාළුවෝ හදාගන්න හැටි අමතක වෙලා වෙන්නේ නැති කියලා. ඒත් එහෙම නෑ කියන්න පුළුවන්. හොඳම උදාහරණ තමයි මේ. මෙන්න මෙයා. I love you. කේක් කපලා අපේ ඕඩර් එක එනකන් අපිට නිකන් ඉන්නකම් එළිනේ. තරුක්ෂි හිටියේ ඉස්සරහා මමයි ඉමාෂා හිටියේ මේ පැත්තේ. ඒක නිසා මම ඉමාෂාට බල කළා අපි my bag segment එකක් කරමු කියලා. මම අර කලින් කිව්වා වගේ සෙලිබ්‍රිටිස්ලා වුණාම මේවා හරිම සාමාන්‍ය දේවල්. First of all, bags පෙන්නන්න දැන්. හරිද? So, this is my bag. Hello. I think you got to show your bag. පේනවනේ ඉමාෂට කරන්න බෑ කිව්වා. එයා ෂේප් එකේ යන්න හැදුවා. ඒ වුණාට මං එයාට යන්න දුන්නේ නෑ. No, yeah. My wallet. First thing, pen. I do not have wallet. Jewelry? Yeah, okay. This is my wallet. You have a nice wallet. Okay. Pen. So, okay. මේක දැක්කම තමයි මතක් වුණේ අපි my bag segment එක කරලා තියෙන්නේ කේක් කපන්න කලින්. She's out of the game. මට හිතන්න තිබ්බ මෙයාත් එක්ක දිගටම යාළුවෙක් වගේ ඉන්නවද නැද්ද කියලා. මොකද මෙයාත් හරියම කිව්වා මෙයාට එන්න බෑ කියලා. එහා පැත්තේ ටේබල් එකේ හිනා වෙනවලු. ඒ වුණාට මේක බලන ඕගොල්ලෝ මතක තියාගන්න. ඔයාලට කවුරු හිනා වුණත් ඕගොල්ලෝ කැමති දේ ඕගොල්ලෝ කරන්න. Marsha's face and bag hidden in somewhere. මට හොඳට මතක තිබුණා ඒ දවස්වල my bag segments කරපු හැමෝම ඒගොල්ලන්ගේ perfumes bags වලින් එළියට අරගෙන ඒක ස්ප්‍රේ කරලා oh my god it smells so good කියනවා. ඉතින් මමත් ඒක තමයි කළේ. Lipstick. Perfume. Mini perfume, just in case. Okay, actually, so many stuffs in this small bag. And have shades. My shades and her shades. මේක ඕන කිව්වා not from AliExpress ඕන කිව්වා කියන බෑග් no this is not mine මම අපිට කියනවා මම ඒක මම අයියා ගන්න ඕක විදිහට නෙවෙයි ස්පෙෂල් මේක ගියා අද මම ලොකා and I'll try her shades also ඒ වීඩියෝ එක තියලා තමයි okay so that's it a scrunchie and that's it ඔන්න ඔය විදිහට my bag segments ඉවර කරලා අපි අපේ කෑම බීම ඔක්කොම කාලා ඊට පස්සේ අපි ගියා අපේ second spot එක CCC
අපි ඉතින් CCC ගෙන් කරේ කියවපු එක කාපු එක TikTok කරපු එක. මේ තියෙන අපි මිනිස්සු නැති තැනක් බලලා TikTok එකක් කරන්න ගත්ත ගමන් එතන මිනිස්සු වගේ ගියා. ඉතින් අපි ෂේප් එකේ ෆෝන් එක ගත්තා එතන. PCCC එකෙන් ඉක්මනට ගියා විටෝ පීසා එකට. ඊපාෂා අපිට බර්ත්ඩේ ට්‍රීට්ස් දුන්නේ එතන. ඔන්න ඔය විදිහට අපි අපේ ගර්ල්ස් ඩේට් එක එන් කළා.